හරි. එහෙනම් අපි අද කතා කරන්න යන්නේ අපි හැමෝම කරන දේවල් පිටිපස්සේ තියෙන ලොකු රහසක් ගැන. ඇත්තටම අපි කරන හැම පුංචි දෙයකම ඉඳන් ලොකුම දේවල් දක්වා හැමදේම පිටිපස්සේ තියෙන්නේ මේ රහස තමයි. කවදා හරි කල්පනා කරලා තියෙනවද? ඇයි සමහර අය හැමතිස්සෙම දගලන්න, දුවලා පැනලා සෙල්ලම් කරන්න, අලුත් දේවල් කරන්න කැමති? ඒ වගේම ඇයි තවත් සමහරු හරිම නිශ්ශබ්දව පාඩුවේ පොතක් කියවගෙන චිත්‍රයක් ඇඳගෙන ඉන්න කැමති? මේ හැමෝගෙම හැසිරීම පිටිපස්සේ තියෙන හේතුව දැනගන්න ආසද? දැන් මම කිව්වොත් මිනිස්සු කන්න මේ හැමදේම තේරුම් ගන්න අපිට ඕන වෙන්නේ රහස්‍යතුරු 6ක් විතරයි කියලා. විශ්වාස කරනවද? පුදුමයි වඩිය නේද? ඒක තමයි ඇත්ත. හරි එහෙනම් අපි මුලින්ම කතා කරමු අපිට ජීවත් වෙන්න නැතුවම බැරි දේවල් 4ක් ගැන. හරියට කැම බීම වගේම තමයි මේවත්. මේවට අපි කියමු පෞරුෂත්වයේ අවශ්‍යතා කියලා. නැත්නම් සරලවම අපේ සර්වයිවල් කිට් එක. හරි. පළවෙනි අවශ්‍යතාවය තමයි නිශ්චිතභාවය. ඒ කියන්නේ හැමදේම හරියයි, කිසි අවුලක් නැහැ, මම ආරක්ෂිතයි කියලා දැනෙන හැඟීම. හරියට දන්නවනේ ඉස්කෝලේ ඇරලා ගෙදර එනකොට අම්මා රස කෑමක් හදලා තියෙනවා කියලා. අන්න ඒ වගේ සුවපහසු ආරක්ෂිත හැඟීමක්. ඒත් හිතන්නකෝ හැමදාම වෙන්නේ එකම දේ නං. හැමදාම කන්නේ එකම කෑම. හැමදාම සෙල්ලම් කරන්නේ එකම සෙල්ලම. හරිම බෝරින් නේද? අන්න ඒක නිසා අපිට දෙවෙනි අවශ්‍යතාවයක් ඕන වෙනවා. ඒ තමයි අනිශ්චිතභාවය. එහෙමත් නැත්නම් විවිධත්වය. ඒ කියන්නේ අලුත් දේවල්, පුදුම වීම. හරියට සර්ප්‍රයිස් තෑගි පෙට්ටියක් හරිනවා වගේ. නැත්නම් වීඩියෝ ගේම් එකක ඊළඟට මොනව වෙයිද කියලා හිතාගන්න බැරිව තියෙන ඒ කුතුහලය වගේ. ඉතින් මේ දෙක හරියට තිම්බන් පඩියක් එහෙම නැත්නම් සීසෝ එකක් වගේ එක පැත්තකින් අපිට ආරක්ෂාව, ඒ කියන්නේ නිශ්චිතභාවය ඕනේ. අනිත් පැත්තෙන් පොඩි ත්‍රාසයක්, අලුත් දෙයක්, ඒ කියන්නේ අනිශ්චිතභාවය ඕනේ. මේ දෙකම බැලන්ස් වෙලා තියෙනකොට තමයි ජීවිතේ නියම ගතිය එන්නේ. හරි. එතකොට තුන්වෙනි එක තමයි වැදගත්කම. ඒ කියන්නේ මම විශේෂ කෙනෙක්, මම වෙනස් කියලා දැනෙන්න තියෙන අවශ්‍යතාවය. මතකද පන්තියේදී ටීචර් අහන ප්‍රශ්නයකට හරි උත්තරයක් දුන්නම ලැබෙන ඒ සතුට. එහෙමත් නැත්නම් ක්‍රිකට් ගහනකොට 6ක් ඇහුවම වටේ ඉන්න අයගේ අවධානය ලැබෙනකොට දැනෙන හැඟීම. අන්න ඒක තමයි මේ. ඒත් ඉතින් තනියම විතරක් විශේෂ වෙලා වැඩක් නෑ නේද? අපිට අපිත් එක්ක සතුට බෙදා ගන්න කවුරු හරි ඕන. අන්න එතනට තමයි හතරවෙනි අවශ්‍යතාවය එන්නේ. ඒ තමයි ආදරය සහ සම්බන්ධතාවය. ඒ කියන්නේ අපේ යාළුවෝ, අපේ පවුලේ අය අපිව බදාගන්න, අපිට ආදරය කරන අයත් එක්ක එකට ඉන්න තියෙන ආසාව. මෙතන තියෙන අර කලින් වගේම පොඩි ගැටුමක්. එක පැත්තකින් මම විශේෂයි කියලා කැපිලා පෙන්න ඕන. ඒ කියන්නේ වැදගත්කම. අනිත් පැත්තෙන් අපි එකට එමු කියලා හැමෝත් එක්ක සම්බන්ධ වෙන්නත් ඕන. ඒ කියන්නේ ආදරය සහ සම්බන්ධතාවය. මේ දෙකත් හරියටම බැලන්ස් කරගන්න ඕන. හරි. දැන් අපි කතා කරපු මේ මූලික අවශ්‍යතා 4 අපේ පෞරුෂත්වයේ පාලනය කරන දේවල්. ඒ ටික නැතුව බෑ. ඒත් නිකම්ම ජීවත් වෙන එක නෙමෙයිනේ වැදගත්. ඇත්තටම සතුටින් තෘප්තිමත්ව හරියට සුපර්හීරෝ කෙනෙක් වගේ ජීවත් වෙන්න නම් අපිට තව අවශ්‍යතා දෙකක් ඕන වෙනවා. මේවට කියන්නේ ආධ්‍යාත්මික අවශ්‍යතා කියලා. පස්වෙනි අවශ්‍යතාවය තමයි වර්ධනය. ඒ කියන්නේ දියුණු වෙන එක. හිතන්නකෝ මුලින්ම සයිකලයක් පදින්න බැරුව ඉඳලා දවස් ගාණක් පුරුදු වෙලා වැටි නැගිටලා අන්තිමට තනියම පදින්න පුළුවන් වුණාම දැනෙන සතුට. අන්න ඒක තමයි වර්ධනය. හැමදාම ඊට වඩා අද ටිකක් හරි හොඳ වෙන එක. හයවෙනි ඒ වගේම අන්තිම අවශ්‍යතාවය තමයි දායකත්වය. ඒ කියන්නේ අනිත් අයට උදව් කරන එක. දැන් ඔන්න සයිකල් පදින්න ඉගෙන ගත්තා. ඊට පස්සේ තමන්ගේ නංගිට හරි මල්ලිට හරි නැත්නම් යාළුවෙකුට හරි ඒක පදින්න කියලා දෙනකොට හිතට ලොකු සතුටක් දැනෙනව නේද? අන්න ඒක තමයි දායකත්වය. අපි දියුණු වෙනකොට අපිට අනිත් අයට දෙන්න දෙයක් ඉතුරු වෙනවා. මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕනේ. අර අපි මුලින් කතා කරපු අවශ්‍යතා 4 හරියට ගේම් එකක හෙල්ත් බාර් එක වගේ ඒක නැතුව ගේම් එක ප්ලේ කරන්න බෑ. ඒත් මේ අන්තිම දෙක, ඒ කියන්නේ වර්ධනය සහ දායකත්වය තමයි ගේම් එක දිනවන්නේ හයි ස්කෝර් එකක් ගහන්න උදව් කරන්නේ. ජීවිතයේ ඇත්තම සතුට තෘප්තිය තියෙන්නේ අන්න එතන. හරි. දැන් මේ අවශ්‍යතා 6ම අපේ ජීවිතයට මඟ පෙන්වන මාලිමාවක්. එහෙම නැත්නම් කොම්පාස් එකක් වගේ වැඩ කරන්නේ කොහොමද කියලා අපි බලමුද? මේකයි කතාව. අපි හැමෝටම මේ අවශ්‍යතා 6ම තියෙනවා තමයි. ඒත් හරියට අපිට කැමැතිම සෙල්ලම් බඩු දෙකක් තියෙනවා වගේ මේ අවශ්‍යතා වලින් දෙකට අපි අනිත් ඒවට වඩා ගොඩක් වටිනාකමක් දෙනවා. අන්න ඒ ප්‍රධාන දෙක තමයි අපේ ජීවිතේ හැම තීරණයක්ම වගේ පාලනය කරන අපේ මාලිමාව. උදාහරණයක් විදිහට බලන්න ඒ කියන කෙනාට වැදගත්ම දේ තමයි වැදගත්කම සහ
නිශ්චිත භාවය. ඒ කියන්නේ හැම දෙයකදීම කැපිලා පෙන්න ඕන, දිනන්න ඕන. ඒ වගේම හැමදේම Tamanට ඕන විදිහට පාලනය වෙන්න ඕන. හැබැයි B කියන කෙනාට වැදගත්ම දේ ආදරය සහ සම්බන්ධතාවය සහ වර්ධනය. එයාට ඕන හැමෝමත් එකට වැඩ කරන්න, ඒ වගේම හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න. බලන්න මේ දෙන්නගේ ජීවිත ගමන් කරන පාරවල් කොච්චර වෙනස් වෙයිද? එකකින් මතක තියාගන්න තමන්ගේ හිතේ තියෙන අර ප්‍රධාන අවශ්‍යතා දෙක තමයි තමන්ගේ ජීවිතයේ දිශාව තීරණය කරන්නේ. ඒ දිශාව තමයි අවසානයේදී තමන්ගේ දෛවය තීරණය කරන්නේ. හරි. දැන් සමහරු හිතනවා ඇති හරි ඉතින් මේවා ඔක්කොම දැනගත්තා කියලා මොකද්ද තියෙන වැදගත්කම කියලා. ඇත්තටම මේක දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. අපි බලමුයි කියලා. මේ උපුටා දැක්වීම දිහා බලන්න. ජීවිතයේ බලවත්ම බලවේග අදෘශ්‍යමානයි. හරියට ගුරුත්වාකර්ෂණය වගේ. අපිට ඒක පේන්නේ නැහැ. ඒත් ටික අපි පොළවට ඇදලා තියාගන්නව නේද? අන්න ඒ වගේ තමයි මේ අවශ්‍යතාවත්. අපිට නොපෙනුනාට අපේ හැම ක්‍රියාවක්ම හැම තීරණයක්ම පාලනය කරන්නේ මේව තමයි. ඉතින් මේ අවශ්‍යතා 6 ගැන හරියට තේරුම් ගත්තම Taman යම් දෙයක් කරන්නේ ඇයි කියලා Taman තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි අනිත් අය යම් විදියකට හැසිරෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට අනිත් අයව තේරුම් ගන්න එයාලට උදව් කරන්න ලේසි. ඒ වගේම ඇත්තරම ජීවිතේ තෘප්තිමත් වෙන්න යන පාර හොයාගන්නත් මේ දැනුම උදව් වෙනවා. ඉතින් මේ හැමදේම එක අපි මේක අවසන් කරන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න. තමන්ගේ ජීවිතේ පාලනය කරන තමන්ගේ රහස් සුපිරි බලවතුන් දෙන්න. ඒ කියන්නේ තමන්ගේ ප්‍රධාන අවශ්‍යතා දෙක මොනවද?